ඔයත් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මිලට ගන්න හොඳම තැනක් තමයි පිටකොටුව. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ පිටකොටුවට එන ඔයාට පිටකොටුව පළවෙනි හරස් වීදියෙන් සහ දෙවන හරස් වීදියෙන් අරගන්න පුළුවන් දේවල් පිළිබඳව කෙටි විස්තරයක්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ඒ වගේම තමයි ඔයාට මේ දේවල් පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාන්න. අපි මුලින්ම බලමු පිටකොටුව දෙවන හරස් වීදියෙන් ඔයාලට මොනවද ගන්න තියෙන දේවල් කියලා. පිටකොටුව දෙවන හරස් වීදියට එන ඔයාට සාමාන්‍යයෙන් වැඩිපුරම අරගන්න පුළුවන් සාරි අයිටම්ස්, ෆැබ්‍රික් අයිටම්ස් මේ වගේ shops තමයි ගොඩක්ම පිටකොටුව දෙවන හරස් වීදියේ තියෙන්නේ. ඒ වගේම ඔයාට අවශ්‍ය වෙන රිබන් වර්ග, ඊට පස්සේ නූල් වර්ග මේ දේවල් අරගන්නත් පුළුවන් ගොඩක් shops තියෙනවා පිටකොටුව දෙවන හරස් වීදියේ. තව අපි බැලුවොත් ඔයාලා ගෙදරට අවශ්‍ය කරන කර්ටන් වර්ග මේ වගේ ෆැබ්‍රික් අයිටම්ස් ඕන දෙයක් ඔයාලට අරගන්න පුළුවන් පිටකොටුව දෙවන හරස් වීදියෙන්. ඒ වගේම තමයි ඔයා ෆැබ්‍රික් සම්බන්ධව ව්‍යාපාරයක් කරගෙන යනවා නම් එහෙමත් නැත්නම් කර්ටන්ස් සම්බන්ධව ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන මැටීරියල්ස් හැම දෙයක්ම වගේ පිටකොටුව දෙවන හරස් වීදියෙන් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන ඔෆිස් සාරි වර්ග, වෙඩින් සාරීස් මේ හැම දෙයක්ම ඔයාට පිටකොටුව දෙවන හරස් වීදියෙන් අරගන්න පුළුවන්. දැන් අපි ඔයාලව එක්කගෙන යන්නේ පිටකොටුව පළවෙනි හරස් වීදියට. පිටකොටුව පළවෙනි හරස් වීදියෙන් ඔයාලට වැඩිපුරම අරගන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස්. ඔයාලගේ ෆෝන් වලට, කම්පියුටර්ස් වලට අවශ්‍ය කරන අයිටම්ස් ඕන දෙයක් පිටකොටුව පළවෙනි හරස් වීදියෙන් අරගන්න පුළුවන්. ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන් වෙන බෑක් කවර්ස්, ටෙම්පර්ඩ් ග්ලාස්, ට්‍රයිපෝඩ් වර්ග, ඔයාලගේ ඩිජිටල් උපකරණ වලට අවශ්‍ය කරන හැම දෙයක්ම පිටකොටුව පළවෙනි හරස් වීදියෙන් අරගන්න පුළුවන්. මෙතන අපි බැලුවොත් ඔයාලට අවශ්‍ය කරන බෑක් කවර්ස් වර්ග ඕනම දෙයක් තියෙනවා. ගොඩක් ලේටස් වර්ගවල ඒවත් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන් මේ වගේ. ගොඩක් අඩු මුදලට අරගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 450 500 ඒ වගේ ගණන් වලටත් බෑක් කවර්ස් අරගන්න පුළුවන්. දැන් අපි ඔයාලව එක්කගෙන යන්නේ පිටකොටුව ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තියෙන ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියන ෂොප් එකට. මේ ෂොප් එකෙන් ඔයාලට අවශ්‍ය කරන වෙඩින් කාඩ් වර්ග, වෙඩින් බොක්සස් වර්ග මේ හැමදේම ගොඩක් පහසු මිලට අරගන්න පුළුවන්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන බොක්සස් වර්ග තියෙනවා. එක එක ඩිසයින්ස් වලින් තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඔයාලගම ඩිසයින් එකක් තියෙනවා නම් ඒ වගේ මැටීරියල් එක මොකක්ද Tamanට අවශ්‍ය කරන විදියෙන් මේ ෂොප් එකත් එක්ක කතා කරලා හදා ගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍යයෙන් බොක්සස් වල ප්‍රයිසස් අපි ගත්තොත් රුපියල් 45 වගේ ඉඳලා ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඔයාලගේ අවශ්‍ය ක්වොලිටි එකෙන් ඔයාලට අවශ්‍ය කරන මැටීරියල් එකෙන් අවශ්‍ය ඩිසයින් එකට අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදියට මේ ෂොප් එකත් එක්ක කතා කරලා අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ආර්ට් වර්ක් එක කරගෙන ඉන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ආර්ට් වර්ක් එක කරගෙන આવොත් සාමාන්‍යයෙන් දවසක් දෙකක් ඇතුළත උනත් අරගන්න පුළුවන්. මේ වගේ වෙඩින් කේක් බොක්සස් වර්ග, වෙඩින් කාඩ් වර්ග ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ක්වොන්ටිටි එකෙන් අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100ක වගේ ක්වොන්ටිටි එකේ ඉඳලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදියට අරගන්න පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ කරලා තියෙනවා Tamanට අවශ්‍ය විදියට හදා ගන්න පුළුවන් ඩිසයින්ස් වර්ග. එතකොට ඔයගොල්ලන්ට හොඳ අදහසක් එනවා මොන වගේ ඩිසයින් එකක්ද කරගන්න ඕන කියලා. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදියට මේ ඕනම ඩිසයින් එකකින් ආර්ට් වර්ක් එක කරගන්නත් පුළුවන්. මේ වගේ යුනික් ඩිසයින්ස් වලින් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ඔයාලගේ බොක්ස් එක, ඔයාලගේ වෙඩින් කාඩ් එක මේ ෂොප් එකත් එක්ක කතා කරලා ප්‍රයිසස් Tamanට අවශ්‍ය විදියට කතා කරගන්න පුළුවන්. මේ වගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා ඔයගොල්ලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන් ඩිසයින්ස් වර්ග. මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් ඩිසයින්ස් එහෙමත් තියෙනවා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රයිසස් රුපියල් 50 වගේ ඉඳලා ඉස්සරහට තියෙනවා. ඔයගොල්ලෝ කරගන්න ඩිසයින් එකේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ කේක් බොක්සස් වල ප්‍රයිස් සාමාන්‍යයෙන් රුපියල් 50 වගේ ඉඳලා ඉස්සරහට තියෙනවා. ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ෂොප් එකත් එක්ක කතා කරලා.
මේ වගේ යුනික් ඩිසයින්ස් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ඩිසයින්ස් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට කැමති විදිහට අරගන්න පුළුවන්. මේ ෂොප් එක ඔයගොල්ලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. පිටකොටුව ප්‍රින්ස් ස්ට්‍රීට් එකට හැරෙනකොටම වම් පැත්තේ තමයි තියෙන්නේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියලා. මම මේ ෂොප් එකේ contact numbers details හැමදේම වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්නම්. දැන් අපි ඔයාලව එක්කගෙන යන්නේ පිටකොටුව පීපල්ස් පාක් එකට. පිටකොටුව පීපල්ස් පාක් එකෙන් ඔයාලට මේ වගේ ලස්සන ඩෙකොරේෂන්ස් අයිටම්ස් අරගන්න පුළුවන්. මේ වගේ ෆ්ලවර් බොකේස් වර්ග, ඒ වගේම ස්ටැචුස් වර්ග මේ වගේ ගොඩක් පහසු මිලට තියෙනවා. රුපියල් 450 500 මේ වගේ වෙන්නේ. මේ වගේ ලස්සන්ට තියන්න පුළුවන් වෙන ස්ටැචුස් වර්ග තියෙනවා. මේ වගේ ෆ්ලවර් බොකේස් වර්ගත් තියෙනවා. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. රුපියල් 500ක් වගේ තමයි වෙන්නේ. මේ වගේ සෙට් එකම අරගන්නත් පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මේ වගේ ස්ටැචුස් වර්ග, ඒ වගේම ෆ්ලවර් බොකේස් වර්ග ගොඩක් පහසු මිලට අරගන්න පුළුවන්. තොග වශයෙන් පීපල්ස් පාක් එකෙන් අරගන්න පුළුවන්. මේ වගේ ඩෙකොරේෂන්ස් අයිටම්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලොන්ට මේ පේන දේවල් වලට අමතරව ගොඩක් වර්ග තව තියෙනවා. ඔයාලට අරගන්න පුළුවන් පිටකොටුව පීපල්ස් පාක් එකට ආවොත්. ඒ වගේම තමයි ඔයාලා ස්ටැචුස් වර්ග, ෆ්ලවර් බොකේස් වර්ග සම්බන්ධයෙන් ඔන්ලයින් බිස්නස් එකක් වගේ කරගෙන යනවා නම් ඔයාලට අවශ්‍ය කරන අයිටම්ස් තොග වශයෙන් අරගන්නත් පුළුවන්. හරි, එහෙනම් ඔයාලට මේ දේවල් පිළිබඳව ගොඩක් හොඳ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මගේ වීඩියෝස් බලන අයගෙන් 102ක් වගේ ප්‍රමාණයක් තමයි මගේ channel එක subscribe කරලා තියෙන්නේ. ඔයත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.